රත්තරම් පාටයි. පෙර අකුසල විපාකයක් බලවත් වෙලා තිරිසං ආත්මික ඉපදුනත් පෙර සසරේ පින්කරපු සිල් රැකපු ගුණධර්ම පුරපු පිනත් එනවා. ඒ නිසා මේ බෝසත් මොනරා අනිත් මොනර පැටව් වගේ මේ රත්තරම් පාට ලස්සන ශරීරයක් තිබුණේ. දැන් තමන්ගේ ශරීරයේ ස්වභාවය තමන් කොහොමද කියලා තමන්ට පේන්නේ නැහැ. දැන් ඔබ ගැන කැඩපතකින් කණ්ණාඩියක් ළඟට ගිහිලා ඔබ දිහා බලා ගන්නවා මිසක් ඔබට ඔබ කොහොමද කියලා ඔබට දකින්න බෑ ඔබේ මූණ. දැන් මේ මොනරා පුංචි කාලේ ඉතින් අනිත් මොනර පැටව් එක්ක හැදී වැඩුණා. හැබැයි ටික කාලයක් යනකොට අනික් මොනරු වගේ නෙමෙයි පුදුමාකාර ලස්සන ශරීරයක්. විශාල ශරීරයක්. දේශනාවේ සඳහන් වෙන රිය සකක් තරම් විශාල කරත්ත රෝදයක් තරම් විශාල මොනරෙක් බවට පත් වුණා. දැන් මේ තරුණ මොනරා දවසක් පියාඹගෙන ගිහිල්ලා ඈත පළාතකට පියාඹගෙන ගිහිල්ලා විලකින් වතුර බොන්න විලට එබුණා. විලට එබෙනකොට පැහැදිලි ජලයේ තිබ්බ මේ විලෙන් කැඩපතකින් තමන්ව දකිනා වගේ තමන්ගේ රූපේ තමන් දැක්කයිද. එදා තමයි ඉස්සල්ලාම තමන්ගේ මුළු රූපේම පැහැදිලි ජලයෙන් විනිවිද දකින්නේ. තමන්ගේ රූපේ දැක්ක දවසේ තමන්ට විශාල බයක් ඇති වුණා. අනික් මොනරු වගේ නෙමෙයි. මේ වනාන්තරයේ ඉන්න අනික් රංචුවේ ඉන්න අනික් මොනරු වගේ නෙමෙයි. තමන්ගේ ශරීරේ රත්තරම් පාටයි. මේ වගේ රත්තරම් පාට ශරීරයක් ඇති මොනරේ මිනිස්සෙගේ ඇස කැටුනොත් මට මැරුම් කන්න වෙන්න පුළුවන්. අනතුරකට ලක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ ඉන්න මොනර රංචුවෙන් පවා මට අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනට මනුස්ස වාසයක් නැති සත්තුන්ගේ වාසයක් නැති ආරක්ෂිත තැනක් හොයාගෙන යන්න ඕන කියලා එදා බයට පත්වෙච්ච තමන්ගේම ලස්සන දැකලා බියට පත්වෙච්ච මේ බෝසත් මොනරා පියාඹගෙන කන්දෙන් කන්දට පියාඹගෙන බොහෝ දුරක් පියාඹගෙන ගිහිල්ලා හිමාල කඳු මුදුනටම පියාඹගත්. මාස ගානක් තිස්සේ පියාඹගෙන කන්දෙන් කන්දට තමන් කොහොම හරි අනතුරු වලින් ආරක්ෂා වෙවි ගියා. ගිහිල්ලා හිමාල කඳු මුදුනටම බෝසත් මොනරා නැගගත්. දැන් මේ කන්ද උඩ මනුස්ස වාසයකුත් නැති සත්තුන්ටත් ඒ ගන්න අපහසු හිමාල කඳු මුදුනේ උස්ම තැනක බෝසත් මොනරා තනියම වාසය කරන්න. දැන් තනියෙන් දැන් හැලෙන් වෙන් වෙලා ඉන්නේ. රංචුවෙන් වෙන් වෙලා. දැන් මොනරෙක්වත් මොනරියක්වත් වෙන කිසිම සතෙක්වත් කවුරුත් පේන තෙක්මානෙක නැති මහා වනාන්තරයේ උස් කඳු මුදුනක තනියම ආරක්ෂිත වාසය කරන. හැබැයි මේ බෝසත් මොනරා තමන්ගේ ආරක්ෂාව පිණිස හැමදාම පෙර මේ බෝධිසත්වරු පෙර සසරේ පාරමී පුරාගෙන ආපු පුණ්‍ය ශක්තියෙන් තමන් හැමදාම උදෑසන අරුණෝදය දිහා බලලා තමන්ට ආරක්ෂාවක් අධිෂ්ඨාන කරගන්න උදේ. හවසට ඉර බැහැගෙන යනකොට තමන්ට ආරක්ෂාවක් අධිෂ්ඨාන කරගන්න. මෙන්න මේ ආරක්ෂාවෙන් තමයි බෝසත් මොනරා ආරක්ෂා වෙලා දවස ගත කරන්න. උදේ පාන්දර මේ රත්තරම් පාට බෝසත් මොනරා ඉර උදාවෙනකොටම පියාඹගෙන ඇවිල්ලා කන්ද මුදුනට නැගලා උදාවෙන ඉර දිහා බලාගෙන ගාථා දෙකක් කියලා තමන්ට ආරක්ෂාවක් කරගන්න. උදේචයන් චක්කුමාඒක රාජා හරිස්සවන්නෝ පටවිප්ප බහසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප බහසං තයජ්ජ ගුත්තා විහරීමු දිවසං. මේ ගාථාවේ තේරුම තමයි උදේචයන් චක්කුමාඒක රාජා. මේ ලෝකේටම ඇස් පහල කරලා දෙන එකම රජු ලෙස ඒක රාජා සූර්යා උදෑසනින් පහළ වෙනවා. හරිස්ස වන්නෝ පටවිප්ප බහසෝ ලෝකේටම රන්වන් රැස් විහිදෝනෝ පටවිප්ප බහසෝ ලෝකේම බබලවනවා රැසින් බබලවනවා. තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප බහසං ලෝකේම බබලවන ලෝකේටම රන්වන් රැස් විහිදෝන ඒ සූර්යාට මගේ නමස්කාරය වේවා කියලා උදෑසනින්ම ලෝකයාටම ඇස් පහල කරලා දෙන සූර්යාට ගෞරව කරලා වන්දනා කරනවා. තයජ්ජ ගුත්තා විහරීමු දිවසං. අනේ අද දවල් කාලේ පුරා මේ සූර්යාලෝකයත් එක්ක මට කිසිම අනතුරක් නොවී මගේ කටයුතු ටික කරගන්න ලැබේවා කියලා උදෑසනින් සූර්යා දිහා බල්ලා තමන්ට ආරක්ෂාවක් තමන් අධිෂ්ඨානයක් කරගන්න. දැන් හිතන්න ඔබ හැමෝටම ඇස් පෙවුනට ආලෝකේ නැත්නම් ඔබට රූප පේන්නේ. දැන් ඔබ හිතන්න හිටි ගමන් ලයිට් යනවා ගෙදර කරුවල වෙනවා. ටෝච් එකක්වත් පන්දමක්වත් මොනවා හරි පහනක්වත් පත්තු කරගන්න බැරි වුණොත් සමහරලාට ළඟ ඉන්න කෙනා පේන්නේ. ඒ වගේ
අපිට මේ වැඩ කටයුතුවලට යන්නේ රස්සාවලට යන්නේ උදේ නැකිටපු ගමන් දහසක් වැඩ මිනිස්සු පටන් ගන්නේ සූරිය උදාවත් එක්ක අරුණෝදයත් එක්ක උදේ පාන්දර එළිය වැටෙනකොට වැඩ ටික පටන් ගන්නවා කරවල වැටෙනකම් මිනිස්සුන්ට වැඩ. එතකොට අපිට පේනවා මේ සූර්යා එක්ක තමයි මේ සියලු මිනිස්යන්ට ඇස් පහල කරලා දෙන්නේ. ඇස් තිබුණාට ආලෝකේ නැත්නම් කිසිම රූපයක් පේන්නේ නැහැ. ඒ නිසා ලෝකයාටම ඇස් ලබා දෙන එකම රජු ලෙස සූර්යා උදා වෙනවා. ලෝකේම රන්වන් රැසින් බබලවනවා. රන්වන් රැස් විහිදුවනවා. ඒ සූර්යාට මගේ නමස්කාරය වේවා. අනේ අද දවල් කාලේ පුරා මේ උදේ කාලේ පුරා සූර්යා ලෝකේ මට කිසිම කරදරයක් නැතුව මගේ කටයුතු ටික කරගන්න ලැබේවා කියලා උදේ පාන්දර බෝසත් මොනරා හිතනවා. හැබැයි Tamanට ආරක්ෂාව පිහිටන්නේ ඊළඟ ගාථාවෙන්. ඒ තමයි ඊ බ්‍රාහ්මනා වේද ගුරු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා ඒ ගාථාව කියනවා. යේ බ්‍රාහ්මනා වේද ගුරු සබ්බ ධම්මේ මේ විශ්වයේ සියලුම ධර්මයන් අවබෝධ කරගත්ත බුදුවරු ලෝකේ පහළ වුණාද තේමේ නමෝ ඒ සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. තේච මම් පාලයන්තු ඒ සියලු බුදුරජාණන් වහන්සේලා අනේ මාව අද දවස පුරාම ආරක්ෂා කෙරේවා කියලා තමන්ට බුද්ධ ශක්තියෙන් අමම්ම ආරක්ෂාවක් අධිෂ්ඨාන කරගන්න. නමත්තු බුද්ධාන විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. නමත්තු බෝධියා ඒ බුදුරජාණන් වහන්සේලාගේ සියලු බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තාන විමුක්තියට පත්වෙච්ච බුදු පසේ බුදු මහරහතුන් යම්තාක් වැඩ සිටියද ඒ අයට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තියා විමුක්ති මාර්ගයට ඒ නිවන් මගට මගේ නමස්කාරය වේවා කියලා ගොදුරු හොයාගෙන යනවා කියන. බෝසත් මොනර උදේට ඔය ගාත දෙකින් තමයි කියන තමන්ට ආරක්ෂාව අධිෂ්ඨාන කරගන්න. හැබැයි කවුම දාවත් ගහක කොලයක්වත් ඇඟට වැටිල නෑ කියන. හදිසියේ හුළඟකට හරි අත්තක් කඩාගෙන වැටුනත් මේ මොනර ළඟට වැටෙන අත්ත පැත්තකට විසි වෙලා යනවා. ඒ තරන් තමන්ට ආරක්ෂාවක් මේ ගාථා දෙකෙන් පුදුමාකාර රැකවරණයක් ආරක්ෂාවක් හදාගත්තා මේ බෝසත් මොනර. ඔහොම ගොදුරු හොයාගෙන ගිහිල්ලා කන්දෙන් කන්දට පියාමගෙන ගිහිල්ලා කිසිම කරදරයක් අනතුරක් නැතුව ගහකින්වත් සුළඟකින්වත් අත්තක් කඩාගෙන වැටුනත් කිසිම දෙයකින් අනතුරක් විපතක් නැතුව හවස් වෙනවා. ආයමත් පියාමගෙන බෝසත් මොනරා අර කන්ද මුදුනට මෙනවා. ඇවිල්ල හවසට බහින ඉරදිහා බලාගෙන ඉන්න. ඉර බැහැගෙන යනවා. ඉර බැහැගෙන යනකොට බහින ඉරදිහා බලාගෙන ගාථා දෙකක් කියනවා. රාත්‍රියට ආරක්ෂාවක් කරගන්න එතනි. ඉර බහිනකොට ඒදිහා බලාගෙන කියනවා. අපේචයන් චක්කුමා ඒක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප බහසු තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප බහසං තයජ්ජ ගුත්තා විහරේවු රත්ති. ඉර බැස යනවා ලෝකේටම ඇස් පහල කරලා දීපු එකම රජු ලෙස සූර්යා දැම් බැස යනු. හරිස්ස වන්නෝ පටවිප්ප බහසු ලෝකේම බබලවල ලෝකේටම රන්වන් රැස් විහිදෝල බැස යන සූර්යාට මගේ නමස්කාරය වේවා. තයජ්ජ ගුත්තා විහරේමු රත්ති. අනේ අද රාත්‍රී කාලි සූර්යාලෝකෙ බැසගිය ආලෝකෙ නැති වුණත් මේ අන්ධකාරය තුළ මට කිසිම අනතුරක් කරදරයක් නොවේවා මට රෑ පහන් කරගන්න සුවසේ ලැබේවා කියලා තමන්ට ආරක්ෂාවක් රාත්‍රියට අධිෂ්ඨාන කරගන්න. හැබැයි ආරක්ෂාව තමන්ට පිහිටන්නේ අර ගාථාවෙන් ඊළඟ ගාථාවෙන්. ඊ බ්‍රාහ්මනා වේද ගුරු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා ওই ගාථාව කියලා තමන්ට ආරක්ෂාවක් රාත්‍රියට අධිෂ්ඨාන කරගන්න. මේ ලෝකයේ මේ විශ්වයේ සියලු ධර්මයන් අවබෝධ කරගත් බුදුවරු පහළ වුණාද තේමේ නමෝ ඒ සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. තේච මම් පාලයන්තු අනේ අද රාත්‍රී කාලෙ පුරා ඒ සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය මාව ආරක්ෂාවේවා කියලා තමන්ට රාත්‍රියට අධිෂ්ඨාන කරගන්න. නමත්තු බුද්ධාන විශ්වයේ පහළ වූ සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. නමත්තු බෝධියා ඒ බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තාන බුදු පසේ බුදු මහරහතුන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තියා ඒ විමුක්ති මාර්ගයට
මගේ නමස්කාරය වේවා කියලා රාත්‍රී කාලෙ ගත කරන කිසිම අනතුරක් නෑ කෙනෙකුට අවුරුද්ද